හරි අපි මේ කරන්නේ 7 වසරේ නැවත මතක් කිරීමේ පාඩම් ටික. හරිද? ඒකට අදාළ වීඩියෝ එක තමයි දැන් බලන්නේ. හරි පාඩම් මතක් කරන්න පටන් ගනියම්. පළවෙනි පාඩම තමයි සමමිතිය. අපි මේ පාඩමේදී මොකද්ද කතා කරේ? අපි මේ පාඩමේදී කතා කරන්නේ මොකක් හරි රූපයක් ගත්තන් පස්සේ මොකක් මාරි රූපයක් ගත්ත කියලා කියන්නේ. මෙන්න මේ රූපේ සමාන කොටස් වලට බෙදෙන ආකාරය ගැන තමයි මේ පාඩමේදී කතා කරේනේ. මතකයිනේ. අපි ඊට පස්සේ මේ කතා කරන අලුත් කොටසක් මොකද්ද? 아무තු නමක් කතා කරනවා ද්විපාර්ශ්වික සම්මිතිය. ද්විපාර්ශ්වික සම්මිතිය. මොකද්ද මෙන්න ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කිව්වේ? සමානව කොටස් දෙකකට බෙදෙනවා නම් ඒ කියන්නේ හරි මැදින් සමානව කොටස් දෙකකට බෙදෙනවා නම් අපි ඒවට කියනවා ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා කියලා. සමනලයක් ගන්න මේ. කරේ සමනලයක් ගත්තන් පස්සේ එයාගේ මේ පැත්තේ තියෙන කොටසයි මේ පැත්තේ තියෙන කොටසයි හරියට මැදින් දෙකට බෙදෙනව නේද? අපි අන්නේ ඒවට කියන මොකක්ද? එයාලා ද්විපාර්ශ්වික සම්මිතිය දක්වනවා කියලා. ඊට පස්සේ එයාලට විභාගෙට එන ප්‍රශ්න තමයි සාමාන්‍ය මේ වගේ අපි તો මේක සමචතුරාශ්‍රයක් කියලා. මේ වගේ රූපයක් දීලා ඉවරලා ඔයාලට කියනවා මොකද්ද? සමමිතික අක්ෂ අඳින්න. සම්මිතික අක්ෂ කියන්නේ මොකද්ද? සමානව කොටස් දෙකකට බෙදෙනකොට නැමුම් ධාරමේ දැන් මේක සමාන කොටස් දෙකකට එන්න නම් අපි මෙන්න මේක හරි මැදින් නවන්න ඕනේ නේද? එහෙනම් එක සම්මිතික අක්ෂයක් තමයි මෙන්න මෙයා. හරිනේ? එක සම්මිතික අක්ෂයක් මෙයා. එහෙනම් අනිත් එක්කෙනා මෙයා. මෙහිමත් බෙදෙනවනේ ගානට දෙකට නේද නැවුවම. ආයිත් මෙහෙම අඳින්නත් පුළුවන්. තව මෙහෙම අඳින්නත් පුළුවන්. හරි නේද වැඩි? මං හිතනවා තේරුණා කියලා. සම්මිතික අක්ෂ ගැන නම් ওই ටික තමයි තියෙන්නේ. හරිද? හරිනේ. සමමිතිය ඊට පස්සේ මේ පාඩමේදී ආයිත් ඉස්සරහට තියෙනවා වෘතය. වෘතයක සම්මිතික අක්ෂ කොච්චරක් තිබුණද? මතක් කරගන්න බලන්න වෘතයක සම්මිතික අක්ෂ කීයක් තිබුණද? වෘතයක සම්මිතික අක්ෂ අනන්තයයිනේ. මතකයිනේ? සම්මිතික අක්ෂ අනන්තයක් තිබුණා. ඊට පස්සේ මට කියන්න මේ සම්මිතික අක්ෂයක් කරා දෙකට බෙදෙනවනේ මේක දැන්. සම්මිතික අක්ෂයක් අදිනවා කියන්නේ මේක හරියටම කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද යාළුවා තිබුණු ලක්ෂණ? ප්‍රධාන ලක්ෂණය මොකද්ද? මේ දෙන්න වර්ගඵලයෙන් සමානයි කියලා කිව්වනේ. මතකයිනේ? සමාන කොටස් දෙකකට බෙදෙනවා වගේම මේ දෙන්නගේ වර්ගඵලයනොත් සමාන වෙනවා. තව කිව්වා වෘතයක කී සම්මිතික අක්ෂ අනන්තයක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ තව ප්‍රධාන එකක් තිබුණා මොකද්ද? සමමිතික අක්ෂ නැති තල රූපය මොකද්ද? සම්මිතික අක්ෂයක් නැති තල රූපය මොකද්ද? සමාන්තර ආශ්‍රයනේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. සමාන්තර ආශ්‍රය තමයි මොනවද? සම්මිතික අක්ෂ නැහැ. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. තව ඔයාලට විභාගෙට මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. හරිද? මෙන්න මේ වගේ ඒවා. පොඩ්ඩ බලන්න. හරිද? විභාගෙට කියනවා මෙන්න මේ වගේ සම්මිතික අක්ෂය දීලා ඉවර වෙලා ඔයාලට දෙනවා මේ සම්මිතික අක්ෂය නම් සමාන කොටස් දෙකක් එපැයි දෙපැත්තේ තියෙනනේ. ඒ සම්මිතික අක්ෂයෙන් ගානට කොටස් දෙකකට වෙන් කරන එකනේ කරන්නේ නේද? එහෙනම් සම්මිතික අක්ෂයෙන් එක පැත්තක තියෙන රූපයක් ඔයාලට දෙනවා මෙන්න මේ වගේ මේ. ඔන්න ඔය වගේ රූපයක් දෙනවා එක පැත්තක තියෙන එක. ඒතර අපි මොකද්ද කරන්නේ? මේක සම්පූර්ණ කරන්න කියලා ඔයාලට විභාගෙට එන්නේ. අපි මොකද්ද ඒකට කරන්න ඕනේ? මේ වගේම කොටසක් මේ සරල රේඛාවෙන් මොකද සම්මිතික අක්ෂයෙන් එහා පැත්තේ තැඳෙන්න ඕනේ සමාන කොටසක් ගානට බලලා අඳින්න. හරිද? ඔයාලා අඳින්න දැන් කොටු පොතේනේ. ඒතර බලන්න මෙයාගේ ඉඳන් මෙතනට තියෙන දුරයි මෙයාගේ ඉඳන් මෙතනට තියෙන දුරයි සමාන වෙන්න එපෑනේ. ඇයි මේ කොටසට සමාන කොටසක් තමයි මේ පැත්තේ එන්න ඕනේ. එහෙනම් මේ පැත්තයි මේ පැත්තයි දුරවල් සමාන වෙන්න ඕනේ. මම කියන එක තේරෙනවා මං හිතන්නේ. ඒ විදියට ඔයාලා කොටු අතර දුරින් ගානට මෙල්ල අඳිනවා. ඔයාලා බලන්න මෙතනට කොටු දෙකක් තිබුණා නම් මේ දෙන්න අතරත් කොටු කීයක් තියෙනවද? කොටු දෙකක් තියෙන්න ඕනි. අන්න ඒ විදිහට බලලා අඳින්න. හරිද? සාමාන්‍ය සම්මිතිය පාඩමෙන් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් එන්න පුළුවන් කොටස් ටික. ওই ටික තමයි සම්මිතිය පාඩමෙන් ප්‍රධාන විදිහට මතක් කරන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පාඩම කුලක. කුලක පාඩමට ගියන් පස්සේ කුලකයක් කියන්නේ මොකද්ද? උඩ පොතේ අත තියන් හරි. කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් කියලා කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් ද්‍රව්‍ය සමූහයක් එක්ක ඒ කියන්නේ නිශ්චිතව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් අපිට.
මොකක්ම හරි එයාලේ ලක්ෂණයක් මත මොකක්ම හරි දෙයක් මත එයාලා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පොදු රාමුවෙන්. ඔක්කොගෙන්ම එයාලා වෙන් කරලා අපිට අඳුර ගන්න පුළුවන් අපි ඒවට කියනවා කුලකයක් කියලා. හරි ඉංග්‍රීසි ඔඩියේ ස්වරාක්ෂර කියලා කියන්නේ නේ. ස්වරාක්ෂර අපිට වෙන් කරලා වෙනම අරගෙන තියෙනව නේද? මොනවද ස්වරාක්ෂර? vowels vowels මේ ඔයාලා ගොඩක් අය ආලෙත් උන්න වෙනම. vowels නැත්නම් ඉංග්‍රීසි ඔඩියේ ස්වරාක්ෂර මේකට ලියුවම් බසේ ස්වරාක්ෂර වෙනවා හරිනේ. vowels මොනවද vowels අකුරු? a e i o u ඔන්න ඔය ටිකනේ තියෙන්නේ. හරි නේද? එහෙනම් මෙන්න මේ කියන්නේ එක කුලකයක්. ඇයි මෙයා වෙනම පොදු කාණ්ඩයක්. වෙනම අපිට මෙයාගේ ලක්ෂණ මත වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපි අන්නේ වගේ වට කියනවා කුලකයක් කියලා. හරිද? ඊට පස්සේ කුලක ප්‍රධානාකාර තුනක් තියෙනවා. අපිට කුලකයක් දක්වන්න පුළුවන් ප්‍රධානාකාර තුනයි. මොනවද කුලකයක් දක්වන්න පුළුවන් ප්‍රධානාකාර තුන කියන්න බලන්න. පළවෙනි එක කෙනා පොදු ලක්ෂණය මගින් දක්වන්න පුළුවන්. දෙවෙනි එක කෙනා අවයව මගින්. තුන්වෙනි එක කෙනා මොකද? වෙන් රූප සටහන් මගින්. ඔන්න ඔය ආකාර තුනනේ තියෙන්නේ නේ. අපිට කුලකයක් දක්වන්න පුළුවන් ප්‍රධානාකාර තුනයි. පොදු ලක්ෂණ මගින්, අවයව මගින්, වෙන් රූප සටහන් මගින්. හරිනේ. ඊට පස්සේ කොහොමද අපි මේක දක්වන්නේ? අපි උදාහරණයක් අරගම ගමු. ඉංග්‍රීසි ඔඩියේ ස්වරාක්ෂර මොනවද? ස්වරාක්ෂර අපි ඒකනේ ගත්තේ ස්වර අක්ෂර. ඕකනේ ගත්තේ. අපි කොහොමද මෙන්න මේ ස්වරාක්ෂර කියන කුලකයේ පොදු ලක්ෂණ මගින් දක්වන්නේ? අපි ගන්න මොකක් හරි මේකට ඉංග්‍රීසි කැපිටල් අකුරක් නේ. මොකක්ම හරි ඉංග්‍රීසි කැපිටල් අකුරක් අරගෙන ඉවර වෙලා එයාව අරගෙන ඉවරලා සමාන ලකුණක් දාලා මෙයාගේ ලක්ෂණය මොකද්ද? මේ මොනවද වර්ගේ? අන්න ඒක තමයි අපි සංගල වරහණක් තුල ලියන්න ඕනේ. සංගල වරහණ කියන්නේ මොකද්ද? මෙන්න මේක. සංගල වරහණේ තුල අපි ලියන්න ඕනේ මේ වර්ගේ මොකද්ද? මෙයාගේ ලක්ෂණය මොකද්ද? මේ මොනවද? අපි කතා කරන්නේ a e i o u කියන්නේ. ස්වරාක්ෂර. එහෙනම් සංගල වරහණේ තුල මෙයාගේ ලක්ෂණය අපි ලියනවා. ඉංග්‍රීසි හෝඩියනේ. අපි ලියමු ඒක ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර. හරි නේද? හරි. ඊට පස්සේ අවයව මගින්. අවයව කියන්නේ මෙයාගේ වර්ග මොනවද මෙයාට අයිති වෙන ඒවා. අන්න ඒ තමයි මේ විදිහටම දක්වන්න ඕනේ. මේ තියෙන්නේ මෙයාගේ වර්ගයනේ. වර්ගයට අදාළ දේවල් මොනවද? මෙන්න මේවනේ a e i o u. එහෙනම් අපි එහෙනම් දක්වන්න ඕනේ. මෙයාගේ උදාහරණ ටික a e i o u. අන්න ඒ විදිහට මෙයාට අයත් ඒව ටික දක්වන එකට අපි කියනවා මේ අවයව. මෙයාගේ ඇතුලේ තියෙන ඒවා මොනවද? ඉංග්‍රීසි වලදී ස්වරාක්ෂර මොනවද? අන්න ඒවා තමයි අවයව කියලා කියන්නේ නේ. එහෙනම් අවයව මොනවද? a e i o u. ඊට පස්සේ වෙන් රූප සටහනක් මගින්. වෙන් රූප සටහන කවුද මෙන්න මේ වෙන් රූප සටහන කියන එක හොයාගෙන තියෙන්නේ? ජෝන් වෙන් කියලා එක්කෙනෙක්. ඒක ලොකුවට දැනගන්න ඕනේ. නිකන් මතකෙ තියාගෙන ඉන්න. ජෝන් වෙන්. හරිද? යා වෙන් කියන කෑල්ල මතක තියාගෙන ඉන්නකො. වෙන් රූප සටහනින්ම වෙන් කියලා එක්කෙනෙක් තමයි හඳුනගෙන තියෙන්නේ. හරිද? හරි. කොහොමද අපි වෙන් රූප සටහනක් මගින් දක්වන්නේ? අපි මෙන්න මේ අවයව ටික මොකක් හරි කැමති රූපයක් දාන්න ඕනේ. සංවෘත රූපයක්. සංවෘතයි කියලා කියන්නේ මොකද්ද? වැහිලා තියෙනවා. හරිද? සංවෘත තල රූපයක් තුල මොකක් හරි රූපයක් තුල මෙන්න මේ ටික ඔන්නෝම දක්වන්න ඕනි. ඊට පස්සේ මෙයාව අපි නම් කරන්න ගත්ත ඉංග්‍රීසි අක්ෂරයකින් ඊතලයක් මගින් පෙන්වන්න ඕනි. හරි නේද? ඔන්න ඔය ආකාර තුන තමයි කුලකයක දක්වන්න තියෙන ප්‍රධාන ආකාර තුන. හරි නේද? ඊට පස්සේ මට කියන්න මෙන්න මෙහෙම එකක් ආවොත් මේ වගේ ප්‍රශ්න පන්තිය කරා මතක ඇති. මම මේ ඔයාලට දැන් අර ඔක්කොම මතක් කරගෙන යන වීඩියෝ එකක් නිසා ඉක්මනට කියාගෙන යන්න. හරිද? ඔයාලට ආවොත් හරි බල එලිෆන්ට් e l e p h a n t හරිනේ. හරි ඇති. එලිෆන්ට් මේකත් සිම්පල් ලීම ගමු. එලිෆන්ට් යන වචනේ අකුරු. හරි. අපි මේක ගමු. ඉංග්‍රීසි ඔඩියක අකුරක් සිම්බල් C කියලා කැපිටල් C කියලා ගමු. හරි.
කැපිටල් C කියලා අරන් මේක පොදු ලක්ෂණය වගින් දක්වන්නේ කොහොමද? මේ තියෙන ඉංග්‍රීසි අපි කියන්නේ මොකද්ද ලියන්න හදන්නේ? එලිෆන්ට් යන වචනයේ එලිෆන්ට් යන වචනයේ මොනවද අපි ලියන්නේ? අකුරු. ඕකනේ අපි පොදු ලක්ෂණය. හරි අපි ලියන එකට අදාළ වෙන්නේ මෙන්න මේක. ඊට පස්සේ මේකේ දෙවෙනි ක්‍රමය මොකක්ද? අවයව මගින් දක්වනවා. කොහොමද අවයව මගින් දක්වන්නේ? එහෙනම් ඉතින් මෙයාට අදාළ උත්තරය තමයි එන්න ඕන. මොනවද අකුරු? දැන් මේක ලියනව නේද? උන් උතනදී පොඩි සැලකිලිමත් වෙන්න ඕනි. අපි අවයව මගින් ලියද්දී එකම අකුර ආයිත්තරයක් මේක ඇතුළට එන්නේ නැහැ. මම හිතනවා කියන එක තේරෙනවා. ඒ කියන්නේ ඊ අකුර එක සැරයක් ලිව්වම පස්සේ ආයිත්තරයක් ඊ ලියනවද? නැහැ. හරිද? ඒක තමයි අවයව ලියද්දී අපි බලන්නේ. හරි ඊ අකුර ලිව්වා, එල් අකුර ලිව්වා, ආයිත් ඊ ලියන්නේ P H A N T. හරි නේද? තේරුණා නේ වැඩි? හරි. එහෙනම් වෙන් රූප සටහන ඇතුළට යන්නේත් මෙන්න මේ අවයව ටිකම තමයිනේ. E L E E I ලියනවද නෑ? හරිනේ. P H A N T. මම හිතනවා වැඩි හොඳටම තේරුණා කියලා. හරිද? පළවෙනි පාඩම් දෙකේ වැදගත්ම කරුණු විදියට තියෙන ওই ටික තමයි. ওই ටික පුළුවන් නම් පේපර් එකට හොඳට ලියා ගන්න පුළුවන්. හරිද? හරි. අපි දැන් තුන්වෙනි පාඩමට යමු. තුන්වෙනි පාඩම තමයි පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. හරිද? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. මෙන්න මෙහෙම පිළිවෙලක් තියෙනවා. හරිද? පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම මෙන්න මේ පාඩමේදී අපි කතා කරන්නේ. ඉතින්නකො ඔයාලා සුළු කරන ප්‍රකාශනය ඇතුලේ ගණිත කර්ම එකකට වඩා තියෙනවා. ගණිත කර්ම එකකට වඩා තියෙනවා කියන්නේ මේ වගේ එකක් බලන්න. 4 ගුණ කිරීම 6 ධන 5 බෙදීම 5 ඔය වගේ එකක් තිබුණා කියලා හිතන්න. ඔය වගේ එකක් දුන්නම බද දැන් අපි මොකද්ද කරන්නේ? හිතා ගන්න බෑ නේද? මොකද්ද අපි මුලින් ගුණ කරනවද එකතු කරනවද බෙදනවද එහෙමයක් හිතා ගන්න බෑනේ. අන්න ඒකට මෙයාලා පිළිවෙලක් යොදලා තියෙනවා. මොකද්ද අපි කරන්නේ? මෙහෙම ගණිත කර්ම එකකට වඩා යෙදෙනවා නම් මේ පිළිවෙලක් තියෙන්න එපා. අන්නේ පිළිවෙල මොකද්ද? 1 බෙගු දෙරි 1 බෙගු දෙරි සමහර කියන 1 බෙගු එහා කියලා. මේ මොකද්ද? දෙරි කියන එකෙන් ධන ඍණ නැත්නම් එකතු කිරීම අඩු කිරීම. මේ මුලින් නම් කියන්නේ අපි වයන්නින් කියන්නේ වරහන්. මෙතන න් අකුරක් තියෙන්නේ. අපි ඉදිරියේදී මේක ඉගෙන ගන්නවා ඉදිරියේදී න් අකුර කියන්නේ ගුණ කිරීමක්ම තමයි. මේක දැනගෙන තියාගන්න. තාම ඔයාලට මේක ආවේ නැහැ න් අකුර. වයන්නින් කියන්නේ බෙදීම. වූ අකුරෙන් කියන්නේ ගුණ කිරීම. ඊට පස්සේ දයන්නේ එකතු කිරීම. රියන්නේ අඩු කිරීම. හරිනේ නා? දැන් පිළිවෙල තේරෙනව නේද? එහෙනම් අපි මේ වගේ ප්‍රකාශනයක් ආවම මෙන්න මේ පිළිවෙලට තමයි කරන්නේ. මොකද උඩ ඉඳන් යටට මුලින්ම වරහන් නගුරක් තියෙනවනේ නගුරක් බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. හරි එහෙනම් මේක හදමු බලන්න මේ විදිහට අපි. ගුණ කිරීම තියෙනවා එකතු කිරීම තියෙනවා බෙදීම තියෙනවා. මුලින්ම කරන්නේ මොකද්ද අපි? බලන්න මේ පිළිවෙලට යද්දි බෙදීමනේ උඩින්ම තියෙන්නේ ගුණ කිරීමයි බෙදීමයි තව මොනවද තියෙන්නේ එකතු කිරීම තියෙනවනේ. මේ තුන් දෙනානේ ඉන්නේ. මුලින්ම ඉන්නේ කවුද? බෙදීම. එහෙනම් අපි මේ කොටස මුලින් ඉවරයක් කරමු. එහෙනම් මොකද්ද අපි ඉන්නේ? 4 ගුණ කිරීම 6 එකතු කිරීම බෙදීම කැලෙන්න ගියේ 5 5න් බෙදුවන් කීයද? 5 බෙදීම 5 උත්තරේ කීයද? 1යි නේ. 5ට 5 ඒවා 1යි. එකක් ආව. දැන් මොකද කරන්නේ? ගුණ කරනවද එකතු කරනවද? මොකද අපි ගුණ කරනවද එකතු කරනවද අපි? ගුණ කිරීමක්ද එකතු කිරීමක්ද කරන්නේ? මුලින් දිනක ගුණ කිරීම. එහෙනම් අපි කරන්නේ මොකක්ද? ගුණ කිරීම. 6 වරක් 4 24යි. 24 එකතු කිරීම එක කීයද? 25යි. හරි නේද? මම හිතනවා තේරුණා කියලා. හරිනේ. ඊට පස්සේ අපි ගානක් හදමු. ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ගණන්. හරිද? බලන්න මෙන්න මේ වගේ ගණන්. දැන් අර පිළිවෙල මතක තියාගෙන ඉන්න 1 බෙගු දෙරි ක්‍රමයට යන්නේ. හරිනේ.
කුලී රථයක් පළමු කිලෝමීටරයට රුපියල් 50ක්ද? කුලී රථයක් තියෙනවලු. එයා පළවෙනි කිලෝමීටරයට රුපියල් 50ක් ගන්නවලු. හරිද? පළවෙනි කිලෝමීටර යනවට රුපියල් 50ක් ගන්නවලු. ඊට පස්සේ ඊට වැඩි සෑම කිලෝමීටරයකට මේ කියන්නේ කිලෝමීටර එකක් ගියාන් පස්සේ එයා තව වැඩිපුර යනවා නම් ඊට වැඩි සෑම කිලෝමීටරයකටම රුපියල් 42 බැගින්ද පළවෙනි කිලෝමීටර 50යි. ඊට පස්සේ හම්බෙන සෑම කිලෝමීටරයකටම රුපියල් 42 ගාණි ගන්නවලු. හරිනේ. අය කරනු ලැබේ. මේ කුලී රථයෙන් කිලෝමීටර් 12ක් ගමන් කරනවලු මිනිස්සෙක්. මිනිස්සෙක් ගමන් කරනවලු කිලෝමීටර් 12ක්. මං කියන එක තේරෙනවද? මොකක් හරි ඔය ඩ්‍රයිවිං වාහනයක් තියෙනවා. කවුරු හරි අපි හයර් එකේ යනවා. හරිද? එයා කියනවා ඔය කිලෝමීටරයක් ඇතුළත ගියොත් මං අය කරන්නේ පළවෙනි කිලෝමීටරයක් ඇතුළත ගියොත් එයා ගන්නවා කිලෝමීටරයක රුපියල් 50ක්. එයා කිලෝමීටරයකට වඩා ගියොත් එයා කියනවා මං ඔයාගෙන් ගන්නේ පළවෙනි කිලෝමීටර රුපියල් 50ක් විතරයි. ඊට වැඩි වෙන සෑම කිලෝමීටරයකටම එයා ගන්නේ රුපියල් 42යි. හිතන්න කිලෝමීටර් දෙකක් ගියා කියලා එයා. එහෙනම් මෙයාගේ කීයක් අය කරනව ඇතිද? හරි මෙයාගේ පළවෙනි කිලෝමීටරයට ගන්න රුපියල් 50යි. තව වැඩිපුර කිලෝමීටරයක් යනව නේද? ඒකට කීයද අය වෙන්න ඕනේ? රුපියල් 42යි. මං කියන එක තේරුණාද? මේ 50 යන්නේ පළවෙනි කිලෝමීටරයට. මේ 42 යන්නේ දෙවෙනි කිලෝමීටරයට. මේ බාරක් තියෙනවා නම් මෙයා කියනවා මෙන්න මේ කිලෝමීටර යන්න රුපියල් 50ක් සර් මං ගන්නවා. ඉතුරු ටික ගන්න රුපියල් 42යිලු ගන්නෙ. මේ සෑම කිලෝමීටරයකටම රුපියල් 42 ගන්න තමයි ඇඩ් වෙන්නේ. හරිනේ. දැන් මෙයා මොකද කරන්නේ? කිලෝමීටර කීයක් යනවා? 12ක් යනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයාගේ පළවෙනි කිලෝමීටර රුපියල් 50ක් යනවා. ඊට පස්සේ කිලෝමීටර කීයක් තියෙනවද? 11ක් තියෙනවා. මේ 11 යන්නේ කීයේ ගානේද? රුපියල් 42 ගානේ යන්න ඕනි. හරි. එහෙනම් මොකද වෙන්නේ? රුපියල් 50ක් එකතු වෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ කීයක්ද? 42 ඒවා 11ක් නේ. දැන් 1 කිලෝමීටරයකට රුපියල් 42 ගන්න යන්නේ නේ. 1 කිලෝමීටර රුපියල් 42 ගන්න. එයා කිලෝමීටර කීයක් යනවද? 11ක්. එහෙනම් 42 ගුණ කිරීම 11. මම කියන එක ගානට තේරෙන්නේ නැති. හරි. මෙහෙම ලියාගත්තනේ. දැන් කොහොමද මේක සුළු කරන්නේ? බලන්න ගණිත කර්ම එකකට වඩා තියෙනවනේ 1යි 2යි ගණිත කර්ම දෙකක් තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි අර පිළිවෙලක් තියෙනවනේ අපිට. මොකද්ද පිළිවෙල? මේ පැත්තේ ලියන්න. 1 බෙගුදරි නැත්නම් 1 බෙගු එයා කොහොමද තියෙන්නේ? හරි. එකතු කිරීමද ගුණ කිරීමද කරන්නේ? එකතු කිරීම ගුණ කිරීම. ගුණ කිරීම උඩින් තියෙන්නේ. එහෙනම් ගුණ කරන කෑල්ල මුලින් කරන්න ඕනි. 50 ධන බලන්න 42 ගුණ කිරීම 11. ඔන්න ගුණ කිරීම මතක නැති අය පොඩ්ඩක් බලන් ඉන්න. ගුණ කරද්දී අපි මොකද මුලින්ම කරන්නේ? මෙන්න මේ පළවෙනි ඉලක්කමෙන් මේ මුළු සංඛ්‍යාවම ගුණ කරනවා. 1 වරක් 2 2යි 1 වරක් 4 4යි. ඊළඟට මොකද කරන්නේ? දෙවෙනි ඉලක්කමෙන් ගුණ කරලා එක හිස්තැනක් තියෙනවනේ යකින්. පිළිවෙලකට යන්නේ පළවෙනි එකෙන් ගුණ කරා සාමාන්‍ය විදිහට දැම්මා. දෙවෙනි ඉලක්කමෙන් ගුණ කරනවා හිස්තැනක් තියලා උත්තරේ දානවා. 1 වරක් 2 2යි 1 වරක් 4 4යි. 15ට එකතු කරනවා 2යි 6යි 4යි 462යි. මේක සුළු කරන් පස්සේ 462ක් කියනවා. හරි. දැන් එකතු කරන්න තියෙන්නේ 462ට එකතු කරන්න ඕනේ 50ක්. 0යි 2යි 2යි 6යි 5යි 11යි එක දැම්ම එකක් ඉතුරුයි 4යි 1යි 5යි රුපියල් 512ක් යනවා මේ මිනිස්සුන්ට මේ හයර් එක යන්න. හරි නේද වැඩි? හරියට තේරුණා කියලා මං හිතනවා. හරිනේ. හරි. දැන් අපි යන් සාධක හා ගුණාකාර පාඩම. අපි මේ කුරුසිට තමයි මතකද අපි කතා කරා අර මේ බෙදෙන ඒවා. 3න් බෙදීම, 2න් බෙදීම, 4න් බෙදීම, 9න් බෙදීම. ඔන්න වගේ බෙදෙන ටිකක් කතා කරේ මේ පාඩමේදී. හරිද? අපි බලමු මෙන්න මේ පාඩමේදී ඔක්කොම මතක් කරන් යන්න ඉක්මනට හරියට අල්ලගන්න. රෙඩි. හරිද? පළවෙනි එක්කෙනා තමයි දැනගන්න ඕනේ ඉලක්කම් දර්ශකය. මොකද ඉලක්කම් දර්ශකය කිව්වේ? විහිරිලි. ඉලක්කම් දර්ශකය මොකද ඉලක්කම් දර්ශකය කියන්නේ? බලයින් ඉලක්කම් දර්ශකය කියන එක්කෙනා හොයන්නේ මෙන්න මේ විදිහට. හරිද? හිතන්නකෝ ඔයාලට සංඛ්‍යාවක් දෙනවා 124.
ඉලක්කම් දර්ශකය කියලා අර්ථ දක්වන්නේ මෙන්න මේ සංඛ්‍යා ඉලක්කම් එක ඉලක්කම එකතු අපි ගන්න ඕනි තනි ඉලක්කමක් ලැබෙන තෙක් විතර අපි කියනවා මේ තියෙන්නේ මෙයාගේ ඉලක්කම් දර්ශකය ලකී නම්බර් දුකද කියලා කියනවා ඉංග්‍රීසියෙන්. හරි. කොහොමද එකතු කරන්නේ මේ ඉලක්කම් ටික එකතු 1 ධන 2 ධන 4 කීයද 2 1 3යි 3යි 4යි 7යි 124 ඉලක්කම් දර්ශකය කීයද එතකොට 7යි කියන්නේ තේරුණාද? ඒක ලොකයක් ගමු 783 වගේ 783 බලමු එකතු කරන් දෙනවා 7 ධන 8 ධන 3 7 8යි 15යි 15යි 3යි 18යි මේකද උත්තරේ මේකද නෑ අයියේ තනි ඉලක්කමක් ලැබෙන්න ඕනේ මෙයාගේ මොකද්ද එයාගේ ලක්ෂණي තනි ඉලක්කමක් ලැබෙන්න ඕනේ ඉලක්කම් දර්ශකයේ තියෙන 8 1යි එකතු කරාම ආපහු 9යි හරි නේද ඉලක්කම් දර්ශකය කියන අන්න ඒක තනි ඉලක්කමක් වෙනකම්ම සුළු කිරීම කරන්න ඕනේ හරිනේ ඊට පස්සේ මෙන්න මේ ටික මතක තියාගන්න මතක තියාගෙන ඉන්න හරියට බලන් ඉන්න මතක නැත්තම් මතක් කරගන්න හරිනේ අපි සංඛ්‍යාව දෙකෙන් බෙදනවාද කියලා බලන්නේ නිය මතක් කරගන්න බලන්න කොහොමද අපි සංඛ්‍යාව දෙකෙන් බෙදනවාද කියලා බලන්න හරිද මෙන්න මෙහෙම එක බලන්නේ දීලා තියෙන සංඛ්‍යාවේ අග ඉලක්කම හිතන්නකෝ 782 මොකද මෙයාගේ අග ඉලක්කම නැත්නම් එක ස්ථානීය ඉලක්කම කීයද 2 මෙන්න මේ අග ඉන්න ඉලක්කම දෙකේ ගුණාකාරයක් නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවක්ම වෙනවනම් මං කියන එක තේරෙනවනේ ඔන්න ඔය අග ඉලක්කම හරිද අග ඉලක්කම දෙකේ ගුණාකාරයක්ම වෙනවනම් අපි කියනවා මොකද්ද මේ සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා එහෙනම් මේක දෙකෙන් බෙදේ මට කියන්න මේක 844 මෙයා දෙකෙන් බෙදෙනවද ඔව් දෙකෙන් බෙදෙනවා අයියේ එක ස්ථානයේ තියෙන දෙකේ ගුණාකාරයක් නේ බලපුව මන් තේරෙනවා එහෙනම් මෙයා දෙකෙන් බෙදෙනවා හරි ඔයාලා දෙකෙන් බෙදෙනවා කියන එක හොයාගන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් එහෙමයි නිකන් බලන්න ලොකුයක් ගමු 1152 දෙක නැතුව අපි දෙකේ ගුණාකාරයක් වෙන එකක් 8 බලපුව මන් කියන්න පුළුවන්ද බෙදෙනවාද කියලා ඔව් පුළුවන් අයියේ අග ඉලක්කම තියෙන දෙකේ ගුණාකාරයක් එහෙනම් මෙයා දෙකෙන් බෙදෙනවා හරි එහෙනම් 1154 බෙදලා බලන්න ඕන දෙකෙන් බෙදෙනවාද කියලා එකට නෑ 11ට 5යි 10යි එකක් ඉතුරුයි 15ට දෙවරක් 7යි 14යි එකක් ඉතුරුයි 18ට දෙවරක් 9යි බෙදෙනවනේ එහෙනම් හරි අපි ඔය කියපු වැඩේ හරි මොකද අග ඉලක්කම දෙකේ ගුණාකාරයක්ම වෙනවනම් දෙකෙන් බෙදෙන්න නම් අග ඉලක්කම දෙකෙහිම ගුණාකාරයක් වෙන්න ඕනි නැත්නම් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනිනේ හරි ඊට පස්සේ අපි කතා කරමු 9න් බෙදෙන්න නම් හරිද අපි හිමීට යන් ඔයාලා ලේසි කොටස් ටික මුලින් ඉවර කරන්න 9න් බෙදෙන්න නම් මොකක්ද දන්නවද වෙන්න ඕනි ඉලක්කම් දර්ශකය ඔයාලා ඔන්න හොයන දන්නවනේ ඉලක්කම් දර්ශකය හොයන තනි ඉලක්කමක් වෙනකන් හොයන්න ඉලක්කම් දර්ශකය 9ක් වෙනවා නම් එයා අපි කියනවා 9න් බෙදෙනවා අපි නිකන් ඉලක්කමක් ගමු ඔයාලා දන්නවනේ 9 ගුණාකාරයක් තමයි 72 කියන්නේ නේ මේ 72 9න් බෙදෙන්න බෑ අපි මෙයාගේ ඉලක්කම් දර්ශකය නිකමට හොයමු 7යි 2යි එකතු කරාම 9යි මෙයා 9න් බෙදෙනවනේ එහෙනම් අපි කියපු වැඩිත් හරි මෙයා 9න් බෙදෙන්න නම් ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න ඕනේ බලන්න 9න් බෙදෙනවද 9න් බෙදුනන් කීයද මෙයාව 9න් බෙදුනන් කීයද උත්තරේ 8යි නේ හරි වෙන එකක් බලන්න නිකන් අමාරුයක් 108 හිතුන්නේ නැහැ නේ අපිට එක සැරේ හිතෙන්නේ නැහැ කියලා හිතමු ඔබ 108 කියන්නේ මේ ගුණාකාරය දීලා අපි දන්නේ නැහැ එහෙනම් මොකද අපි කරන්න ඕනේ මෙයාගේ ඉලක්කම් දර්ශකය හොයන්න ඉලක්කම් දර්ශකය නේ එකේ ඉලක්කම එකතු කරන එක දාන්න බිංදුව දාන 8 ඉලක්කම් දර්ශකය 9 එහෙනම් හරි මෙයා 9 බෙදෙන්න ඕනි බෙදෙනවද බලන්න බෙදෙනවද 9 වර 10ට 1යි එකක් ඉතුරුයි 18ට 9 වරක් 2යි හරිනේ බෙදෙනවා එහෙනම් අපිට 9න් බෙදෙනවා කියන එකත් හරි ඉන ඉලක්කම් දර්ශකය 9 වෙනවා නම් අපි කියනවා එයා 9න් බෙදෙනවා කියලා ඊට පස්සේ 3න් බෙදෙනවාද කියලා අඳුරගන්නේ කොහොමද හරි ලේසි ටිකක් තියෙන හරියට ඔලුවට දාගන්න හරිද 3න් බෙදෙනවද බලන්නේ කොහොමද මෙන්න මේමයි අර විදියටමයි ඉලක්කම් දර්ශකය ඔයාලා හොයන්න ඉලක්කම් දර්ශකය හොයන්න දන්නවනේ දැන් මම කියලා දුන්නානේ
ඉලක්කම් දර්ශකයේ හෙව්වන් පස්සේ ඔයාලට ඉන්නේ තුනෙහි ගුණාකාරයක් නම් ඉලක්කම් දර්ශකයේ හෙව්වන් පස්සේ ඉන්නේ අනිවාර්යෙන් තනි ඉලක්කමක් නේ. ඒකනේ ක්‍රමයනේ. ඉලක්කම් දර්ශකයේ හෙව්වන් පස්සේ අනිවාර්යෙන් එන්න ඕන තනි ඉලක්කමක්. ඒක හරිනේ. ඉලක්කම් දර්ශකයේ හෙව්වන් පස්සේ තනි ඉලක්කමක් එන්න ඕන නම් එනවා වගේ නම් හරිද? මෙයා තුනෙන් බෙදෙන්න නම් අවශ්‍යතාවය මොකද්ද? මෙන්න මේ ඉලක්කම් දර්ශකය තුනෙහි ගුණාකාරයක් වෙන්න ඕනි. තුනේ ගුණාකාරයක් කියන්නේ තුනේ ගුණාකාරය මොනවද? 3 6 9. ඔන්න ඔය තුනෙන් එකක් වෙනවා නම් ඉලක්කම් දර්ශකය අපිට කියන්න පුළුවන් මෙයා හරි එයා තුනෙන් බෙදෙනවා. බලමු නිකන් උදාහරණයක් අපිට හිතන ඉලක්කමක් ගමු. 1281 ඔය එකක් ගමු. ඉලක්කම් දර්ශකය කොහොමද හොයන්නේ? මේ ඩීට එකතු කරගෙන යනවා. 2 1 3යි 3යි 8යි 11යි 11යි 1යි 12යි ඉලක්කම් දර්ශකය 12යි. මේකට උත්තරේ ඉලක්කම් දර්ශකය නෑ. ඉලක්කම් දර්ශකය එන්න පුළුවන් එක ඉලක්කමයි. එහෙනම් 2 1 එකතු කරාම 3යි. ඉලක්කම් දර්ශකය 3ක් එනවා. එහෙනම් මෙයා 3න් බෙදෙන්න ඕනේ අපි කියපු ක්‍රමයට අනුව. ඒ අපි ක්‍රමයට කියන්නේ මොකද්ද? ඉලක්කම් දර්ශකයේ 3 ගුණාකාරයක් වෙනවා නම් අපි කියනවා එයා 3න් බෙදෙන්න ඕනිලු. හරි බලමු අපි බෙදෙනවද කියලා. 12 එකට නෑ 12ට 3 වරක් 4යි 12යි ඉතුරු 0යි 8ට 3 වරක් 2 6යි ඉතුරුයි 2ක් 21ට 3 වරක් 7යි. හරි බෙදෙනවනේ. එහෙනම් අපි කියපු කතාව හරි. 3න් බෙදෙන්න නම් ඉලක්කම් දර්ශකයේ 3 6 9 කියන තුනෙන් එකක් වෙන්න ඕනි. දැන් අපි කතා කරපේ මොනවද? අපි දැන් මේ දෙක කතා කරා දෙකෙන් බෙදීම 9න් බෙදීම 3න් බෙදීම. හරිද? ඔන්න ඊළඟට අපි කතා කරනවා 4න් බෙදීම. එතන 4ක් දාමු එතකොට 4න් බෙදීම. 4න් බෙදෙනවා කියලා කියන්නේ කොහොමද අපි? මෙහෙමයි හරිද? හරියට බලාගන්න. 4න් බෙදෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදියට. එතකොට අපි කරන්නේ ඔයාලට සංඛ්‍යාවක් දුන්න කියලා හිතන්න 1272 මේ වගේ සංඛ්‍යාව මොකක්ම හරි සංඛ්‍යාවක් දුන්න කියලා හිතන්න. සංඛ්‍යාවක් දීලා මෙයා 4න් බෙදෙනවාද කියලා ඇහුවොත් ඔයාලා බලන්න ඕනේ. මෙන්න මේ අග ඉලක්කම් දෙක දිහා බලන්න. අග ඉලක්කම් දෙකේ ඉන්න මෙන්න මේ සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් අනිවාර්යයෙන් මේ සංඛ්‍යාව 4න් බෙදෙන්න ඕනේ. කියන එක තේරුණා? 4න් බෙදෙනවාද කියලා බලන්න කිව්වොත් ඔයාලට කරන්න ඕනේ. මේ ඔයාලා දෙන සංඛ්‍යාව අග ඉලක්කම් දෙක සලකන්න. මොකක්ම හරි සංඛ්‍යාවක් දෙනවනේ. ඒ සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක සලකන්න. අග ඉලක්කම් දෙක 4න් බෙදෙනවා නම් අපි කියනවා හරි. ඒ සංඛ්‍යාව 4න් බෙදෙනවා. හරි නේද වැඩි? බලමු නිකන් උදාහරණයකට මේක හරිද කියලා. මේ සංඛ්‍යාව අග ඉලක්කම් දෙක 72. මෙයා 4න් බෙදෙනවද? 4 වරක් 1 4යි 3ක් ඉතුරු 4 වරක් 32ට 8යි. බෙදෙනවා. එහෙනම් මෙයා සම්පූර්ණයෙන් 4න් බෙදෙන්න ඕනලු. බලන්න නිකන් බෙදලා. එකට නෑ 12ට 3යි 0.7ට 1යි 4යි ඉතුරුයි 3ක් 32ට 4 වරක් 8 32. හරිනේ. වැඩේ හරි. එහෙනම් මොකද වෙන්න ඕනේ 4න් බෙදෙන්න නම්? අග ඉලක්කම් දෙක 4න් බෙදෙන්න ඕනි. tat හරි. හරිද? ඊළඟ මොකද්ද අපිට කතා කරන්න තියෙන්නේ? 6න් බෙදෙන්න. 6න් බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? හරිනේ. හරි බලන්න. 6න් බෙදෙන්න. 6න් බෙදෙන්න නම් අවශ්‍යතාවය වෙන්නේ මෙන්න මේකයි. හරිද? 6 හැදෙන්න නිකන් දෙවරක් තුනනේ හැදෙන්න නිකන් ඔගොල්ලු විදියන්නේ. දෙවරක් තුනනේ හැදෙන්නේ. 6න් බෙදෙන්න නම් අවශ්‍යතාවය තමයි දීලා තියෙන සංඛ්‍යාව 2න් බෙදෙන්නත් ඕනි 3න් බෙදෙන්නත් ඕනි. මෙන්න මේ දෙන්න තෘප්ත කරනවා නම් ඒ සංඛ්‍යාව අනිවාර්යෙන් 6න් බෙදෙනවා. හරි. දැන් 6න් බෙදෙන්න නම් යාලා කියනවා 2න් බෙදෙන්නත් ඕන 3න් බෙදෙන්නත් ඕනලු. දැන් ඉතින් 2න් බෙදෙන්න නම් මොකද උනේ අපිට? 2න් බෙදෙන්න නම් මොනවද වෙන්න ඕනේ? එයාගේ අග ඉලක්කම ඉරට්ටේ ගුණාකාරයක් නැත්නම් දෙකේ ගුණාකාරයක් වෙන්න ඕනි වුණා. අග ඉලක්කමනේ. 3න් බෙදෙන්න අවශ්‍යතාවය උනේ මොකද්ද? නිකන් මතක් කරන්න බලන්න නේද? 3න් බෙදෙන්න අවශ්‍යතාවය උනේ එයාගේ ඉලක්කම් දර්ශකයේ 3 ගුණාකාරයක් වෙන්න උනානේ. ඉලක්කම් දර්ශකය 3හි ගුණාකාරයක් විය යුතුය. හරිනේ වැඩි? මම හිතනවා තේරුණා කියලා. 2න් බෙදෙන්න නම් ඉරට්ටේ ගුණාකාරයක් වෙන්න ඕන අග ඉලක්කම 3න් බෙදෙන්න නම් ඉලක්කම් දර්ශකයේ 3හි ගුණාකාරයක් වෙන්න ඕන. මෙන්න මේ දෙන්න සම්පූර්ණ කරනවා නම් අපි කියනවා 6න් බෙදෙනවා කියලා. හරිනේ? කොහොමද අපි ඒක කරන්නේ නිකන් බලමු.
බෙදෙන සංඛ්‍යාවක්ම ගමු. ඒක ලේසි අපිට 126 බෙදෙනවන්නේ. අයර 2යි 1යි ගන්නට බෙදෙනවනේ. මේක ගමු බලන්න. මෙයා දෙකෙන් බෙදෙනවද? දැන් 6න් බෙදෙනවා නම් අනිවාර්යයෙන් මේ දෙන්න තෘප්ත කරන්න එපා. මේ දෙන්න තෘප්ත කරනවා කියන්නේ මේ දෙන්න හරියන්න ඕනි. මේ දෙන්න වැඩ කරනවා කියන එක තමයි අපි නිකන් තෘප්ත කරනවා කියලා කියන්නේ. හරිද? මේ දෙන්න වැඩ කරන්න ඕනි. බලන්න දෙකෙන් බෙදෙනවද මෙයා? දෙකෙන් බෙදෙන්න ඉරට්ටිය වෙන්න ඕනේ අග ඉලක්කම. හරි. ඒක හරියන. අග ඉලක්කම ඉරට්ටිය තමයි 6 කියන්නේ ඉරට්ටිය ගුණාකාරයන්නේ නේ. 2 4 6. ඊට පස්සේ ඉලක්කම් දර්ශකයේ 3 ගුණාකාරයක් වෙන්නත් ඕනි. හරි බලමු ඉලක්කම් දර්ශකයේ 2යි 1යි 3යි 3යි 6යි ඉලක්කම් දර්ශකයේ කීයද? ඉලක්කම් දර්ශකයේ කීයද? 9යි. එහෙනම් 3න් 3 ගුණාකාරයක් නේ. හරි එහෙනම් 3නුත් බෙදෙනවා. එහෙනම් මේක 6න් බෙදෙනවා. හරි නේද වැඩි? මම හිතනවා වැඩි හරියටම තේරුණා කියලා. හරි අපි සාධක ගුණාකාර කොටසේ 1 කියන කෑල්ල ඉවරුණා. හරිද? සාධක ගුණාකාර 1 කියන කොටස ඉවරුණා. දැන් තියෙන දෙවෙනි එක සාධක කෑල්ල කරන්න තියෙන්නේ. හරි? සාධක. අපි මෙන්න මේ සාධක හොයන්නේ කොහොමද? හරියට අහන් ඉන්න හොඳ කොටසක්. හරිද? 24. 24 කියන සංඛ්‍යාව සලකන්න. මෙන්න මේ සංඛ්‍යාව සැලකුවම් පස්සේ හරිද? 24හි සාධක මොනවාද? මෙන්න මේ සාධක කියලා කියන්නේ මෙන්න මේ සංඛ්‍යාව හැදිලා තියෙන ආකාරය. 24 හැදෙන ආකාර මොනවද? මෙන්න මෙහෙමයි බලන්න. කොහොමද අපිට 24හි සාධක ලියන්න කියලා දුන්නොත් ප්‍රශ්න. 24හි සාධක ලියන්න කියලා ප්‍රශ්නයක් දුන්නොත් අපි කරන්නේ 24 හැදෙන ආකාර ලියා ගන්න මොනවද? අපි දන්නවා 24 වරක් එක හැදෙනවා 24. තව 24 හැදෙනවා 12 වරක් දෙකනොත් හැදෙනවා නේද? ඔව්. 24 තව හැදෙනවා 8 වරක් 3 ඔව් ඒකනොත් හැදෙනවනේ. 24 තව හැදෙනවා 6 වරක් අතර මට නම් මතක් වුණේ ওই ටික තමයි හරිනේ. ඔච්චරයි තියෙන්නේ. හරිනේ ওই ටික කියලා හිතමු. ඔච්චර තමයි නේ තව නෑනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ හැදෙන ආකාර ටික ලිව්වන් පස්සේ මෙන්න මේ එක් එක් ඉලක්කම මේ හැදෙන්න උපයෝගී වුණ මෙන්න මේ ඉලක්කම් වලට අපි කියනවා 24හි සාධක කියලා. මොනවද 24හි සාධක? 24 1 12 2 8 3 6 4. ඒකට මේවා 24හි සාධක. මම හිතනවා සාධක පිළිබඳව දැනුමක් ආවා. මොකක් හරි වැඩි කිව්වොත් 16හි සාධක ලියන්නකෝ මොකද කරන්නේ? 16 හැදෙන ආකාර ටික ලිව්වා. මේ විදිහට එක එක ඉලක්කම් ටික ගත්තා. හරි නේද? ඊට පස්සේ බලා ගන්නකෝ මතකද අපිට තියෙනවා ප්‍රථමක සාධක. ප්‍රථමක සාධක කියලා කියන්නේ අපි මෙන්න මේ වගේ සාධක ලියනවනේ. සාධක ලිව්වන් පස්සේ ඒව ඇතුලේ තියෙන ප්‍රථමක සංඛ්‍යා තියෙනවනේ. අන්නේ සංඛ්‍යා වලට අපි කියනවා ප්‍රථමක සාධක කියලා. හරිද? නිකන් ඒ වගේ අර්ථයක් කියලා ඔළුවේ තියන් ඉන්නකෝ. හරිද? නිකන් ඒ වගේ අකුළු තියන් ඕනකට වඩා හිතන්න එපා. හරිද? ප්‍රථමක සංඛ්‍යා දන්නවද මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ? ප්‍රථමක සංඛ්‍යා අයවසරදී අහුවුණානේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන ඒවා. සාධක මෙයාලට තියෙන උපරිම කීයද? 2යි. සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යා වලට අපි කියනවා ප්‍රථමක සාධක කියලා. ප්‍රථමක සංඛ්‍යා කියලා. හරිද? මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2 3 5 7 11 13 15 නෑනේ 15 නේ. හරිද? මම කියලා දෙන්න හරියටම 17 19. ඔන්න ඒ වගේ වට අපි කියන ප්‍රථමක සංඛ්‍යා කියලා. ඇයි අපි මේවට ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? අහන එයාලට සාධක දෙකක් විතරයි තියෙන්න පුළුවන්. බලන්න සාධක දෙකක් තියෙන්නේ කියලා. අපි කොහොම සාධක හොයන්නේ? 2 කියන ඉලක්කම සාධක මොනවද? 2 හැදෙන්න පුළුවන් ආකාර දෙවරක් එක විතරයි නේද තියෙන්නේ. මේක ලියන්න පුළුවන් මෙච්චරයි නේද? සාධක කීයක් තියෙනවද? 2යි 2යි. සාධක 2යි. එහෙනම් 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. මේ හරියෙන් ගමු. 11 11 වරක් එක විතරයි නේද ලියන්න පුළුවන් මේක. එහෙනම් සාධක 2යි. 9 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්ද? 9 කියන්නේ ප්‍රථම සංඛ්‍යාවක්ද? නෑ. ඇයි? 9 අපිට ලියන්න පුළුවන් 3 වරක් 3 කියලා ලියන්නත් පුළුවන්. 9 වරක් එක කියලා ලියන්නත් පුළුවන්. මෙතන සාධක කීයක් තියෙනවද? මේ දෙන්නකින් එක ඉලක්කමක් ගන්න පුළුවන්. 2යි 3යි. සාධක කීයක් තියෙනවද? සාධක 3ක් තියෙනවා. එහෙනම් 9 කියන්නේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් වෙනවද? නෑ. ඇයි? ප්‍රථමක සංඛ්‍යාවකට තියෙන පුළුවන් සාධක දෙකක් විතරයි. හරි නේද?
ඊට පස්සේ ඔයාලට විභාගෙ තියෙන මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. මොකක් හරි සංඛ්‍යාවක් දීලා ඉවර වෙලා එය ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක්සේ ලියන්න. ප්‍රථමක සාධකවල ගුණිතයක්සේ ලියන්න. මෙන්න මෙහෙමයි. හරිද? හිතන්නකො 24ම ගමු අපි 24 ප්‍රථමක සාධකවල ගුණිතයක්සේ ලියන්න. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියන්න. ප්‍රශ්නේ ඉන්නේ විදියට. හරිද? කොහොමද අපි මේක කරන්නේ? මෙන්න මෙහෙමයි. අපි මෙන්න මෙයාව බෙදාගෙන යනවා ප්‍රථමක සංඛ්‍යා වලින්. ප්‍රථමක සාධක කියන ප්‍රථම සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා අන්තිමේට එකක් එනකම්. හරි. 24 ගත්තා. මේක බෙදෙන්නේ 15ට. මතකයිනේ? අලුත් ක්‍රමයකට බෙදුනේ 15ට. 24 බෙදෙනවා දෙකෙන්. දෙකනේ පළවෙනි ප්‍රථම සංඛ්‍යාව. හරි. දෙකෙන් බෙදෙනවා 12යි. දෙකෙන් බෙදුණානේ. ඊළඟ එක්කෙනා බෙදනවද බලනවා. බෙදෙන්නේ නැත්නම් තමයි අපි ඊළඟ ඉලක්කමට යන්නේ කියන එක තේරෙනවද? ඊළඟට ආවෙත් 12නේ. මෙයා දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් අපි ඊළඟට යන්නේ. මෙයා බෙදුන්නේ නැත්නම් තමයි දෙක පව කරලා ඊළඟ ප්‍රථම සංඛ්‍යාවට යන්නේ. අපි දෙකෙන් බෙදෙනවා. එහෙනම් දෙකෙන් බෙදුවා 6යි. ආයි දෙකෙන් බෙදනවද? ඔව් දෙකෙන් බෙදෙනවා 3යි. මෙයා දෙකෙන් බෙදනවද? නෑ. එහෙනම් අපිට ඊළඟ එකට ගිහිල්ලා බලන්න පුළුවන්. 3ෙන් බෙදනවද? ඔව් 3ෙන් බෙදෙනවා. 1යි. 1 දක්වා බෙදලා ඉවර වෙලා මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතයට අපි කියනවා ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලියනවා කියලා. 2යි 2යි 3යි. නිකම්මඩ බලන්නකෝ. මෙන්න මේ ටිකේ ගුණිතයෙන් අපිට ආපහු 24 හැදෙනවා බලන්න. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යිනේ. මේක අපිට ලියන්න පුළුවන් විදියක් කියන්නකො මට නිකන්. කොහොමද අපි මේ වගේ එකක් ලියන්න පුළුවන්? කෙටි කරලා ලියන්නේ කොහොමද? මේ ටික හකුළු වල ලියන්නේ කොහොමද? මේ අයයක් මතක් කරගන්න. මතකද ඔයාලා ඉගෙන ගන්නවා බලය 2 5. ඉතින් මේ වගේ එකක් අපි ලියන්නේ කොහොමද? මේ වගේ එකක් මෙහෙමද? 2 ගුණ කිරීම 5ද? 2 ගුණ කිරීම 5ද? නෑනේ. කොහොමද මේ වගේ එකක් අපි ලියන්නේ? මේක කියන්නේ මොකද්ද? 2ව 5ක් ගුණ කරන්න. හරි. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්නෝම ලියන එකට අපි කියනවා මේක මේ වගේ සංඛ්‍යාවක් විහිදුවා ලියනවා. හරිනේ. මෙන්න මේ බලය කියන එක ලියන්න පුළුවන්. 2ව 5ක් ගුණ කරන්න 1 2 3 4 5. හරිනේ. එහෙනම් මෙතන මේක අපිට අනිත් පැත්තට ලියන්න බැලිය. මේ මොකක්ද තියෙන්නේ? 2ව 3ක් ගුණ කරලා නේද? එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් නේද? 2ව 3යි කියලා ලියන්න පුළුවන් නේ. හරිද බලන්න. මෙයාව දිගහැරලා මෙහෙම ලියලා හරිනේ. 2ව 3ක් ගුණ කරලා හරි. 3ව නම් 1යි. හරිනේ. ඔන්නෝම ලියලා පෙන්නන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට. අපි තව ගානක් හදමු. 84 ගමු නිකමට. මේකත් මෙහෙම තියෙන දෙන්නම්. 84. 84 ප්‍රථමක සාධකවල ගුණිතයක්සේ ලියා දක්වන්න. විභාගයට ප්‍රශ්නයක් ආවා ඒ වගේ. 84. එහෙනම් අපි මේක බෙදන් යනවා ප්‍රථමක සංඛ්‍යාවලින්. ප්‍රථමක සාධක වලින් බෙදන් යනවා. 84 දෙකෙන් බෙදනවද? ඔව් බෙදෙනවා 42යි. ආයි දෙකෙන් බෙදනවද? ඔව් බෙදෙනවා කීයද? 4ට 2යි 2ට 1යි. ආයි දෙකෙන් බෙදනවද? නෑ. 3ෙන් බෙදනවද? ඔව් 3ෙන් බෙදනවා. 3 වර 7යි නේ 21ට. ආයි 3ෙන් බෙදනවද? නෑ. කීයෙන්ද බෙදෙන්නේ? 7ෙන් බෙදනවා. 7ෙන් බෙදුනවා 1යි නේ. හරි. 1ට යනකම් බෙදුවා. එහෙනම් මෙන්න මේ ටිකේ ගුණිතර අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතය කියලා. 3 ගුණ කිරීම 7. මේ කෙටි කරලා අපිට ලියන්න පුළුවන් කොහොමද? 2ව නම් 2යි 3ව 1යි 7ව 1යි. මම හිතනවා වැඩේ හරියටම තේරෙන්නේ නැති කියලා. හරිනේ. හරි. ඊළඟට අපි බලමු කොහොමද මහා පොදු සාධකයේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියලා. හරිද? දැන් ඔය ටික හරියටම තේරුණා නේද කරපු වැඩ ටික? නිකන් ඉක්මනට විනාඩියක් වගේ අරගෙන ආයි මුලින් ඉඳන් ඉක්මනට පොත පෙළගෙන යන්න. මොනවද අපි මුලින් ඉඳන් කරේ? දැන් ලියපු කොළ ටික ඉක්මනට පෙළලා යන්න. දැන් අපි සමමිතිය කරා, කුලක කරා, අර මොනවද ගණිත කර්මයේ දෙන අනුපිළිවෙල කරා. ඒ වගේ ගොඩක් ටිකක් මේ ටිකක් පාඩම් ටිකක් කරා නේද? ඉක්මනට පොත පෙළලා යන්න. ආ මට මේ ටික කොටස මතකද කියලා බලන්න. ඉක්මනට. හරි. අපි බලමු මහා පොදු සාධකයේ කුඩා පොදු ගුණාකාරයයි. පළවෙනි මාතෘකාව අපි දාගමු මහා පොදු සාධකය. මහා පොදු සාධකය කෙටි කරලා ලියනවා මහා පොදු සාධකය. හරියට අහන් ඉන්න. හරිද? වචනේ පොඩ්ඩක් නිකන් බලන්න. මහා කියන්නේ මොකද්ද? ලොකු.
මහා කියන්නේ ලොකු. විශාලමනේ මහා. පොදු. පොදු කියන්නේ තුනේම ඇති. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යා හැම එකකම තියෙන්න ඕනේ. එහෙමනේ කියන්නේ පොදුයි කියලා මෙයාටත් තියෙනවා මටත් තියෙනවා. එහෙනම් අපි කියනවා මේ දෙන්නටම පොදු දෙයක් ඒකනේ. මක් ගාවත් පැන්සලක් තියෙනවා. එහා පැත්තේ ළමයා ගාවත් පැන්සලක් තියෙනවා. අපි දෙන්නට පොදු දේ මොකද්ද? පැන්සල. දෙන්නගෙම තියෙන දේනේ. පොදු සාධකය. සාධක කිව්වේ මතකයිනේ සාධක අපි ලියපු විදිහ. එහෙනම් මොකද වෙන්න ඕනේ? සංඛ්‍යා 3ක් විතර දුන්න කියලා හිතන්න. සංඛ්‍යා 3ක් විතර දුන්නා නම් ඒ තුන් දෙනාගේ සාධක ලියලා ඉවරනම් පස්සේ බලන්න ඕනේ තුන් දෙනාටම පොදු වෙලා තියෙන ලොකුම සාධකය. මේ පොදු වෙලා තියෙන ලොකුම සාධකය මහා පොදු සාධකය. මතින් තේරුණානේ? තුන් දෙනාටම පොදු වෙලා තියෙන ලොකුම සාධකයට අපි කියනවා මහා පොදු සාධකය කියලා. හරියට තේරුණාද වැඩි? එන්න ඒක හොයන එක තමයි මේකෙදි කරන්නේ. එහෙනම් බලමු. යා ප්‍රශ්නයක් දාගමු. 6 12 18 ලේසියට දාගමු මේක 6 12 18 මම උදේට කියලා දෙන්නම් හරියට අල්ලගන්න වැඩි. මහා පොදු සාධක වෙන සාමාන්‍ය පළවෙනිම ක්‍රමය තමයි ලේසිම ක්‍රමය. නේ ලේසිම ක්‍රමය කියන්නේ ටික අමාරුයි. මේක තමයි තියෙන මුලින්ම ඉගෙන ගන්න තියෙන ක්‍රමය වලට. හරිද? එහෙනම් අපි සාමාන්‍යයෙන් ඔක්කොම ලියලි ඉවරලා හදන ක්‍රමය මේක. 6 පළවෙනි ක්‍රමය කියලා දාලා මේක බලාගන්න. මේක ලේසිම ක්‍රමය තමයි 3 කියන ක්‍රමය. හරිද? බලන්න. 6 12 18 මේ සාධක ලියන්න බෑ මුලින්ම. සාධක ලියන්න අපි මේව හැදෙන ආකාර ලියන්න ඕනේ. 6 වරක් 1 දෙවරක් 3. එහෙනම් මේක සාධක මොනවද? 1 6 2 3. හරි. 12 හැදෙන ආකාර මොනවද? 12 වරක් 1 6 වරක් 2 4 වරක් 3. මොනවද 12 සාධක එතකොට? 1 12 6 2 3. තව එකක් මොනවද? 18 හැදෙන ආකාර ටික මෙතන ලියමු. 18 වරක් 1 6 වරක් 3 9 වරක් 2. එහෙනම් 18 සාධක මොනවද? 1 2 3 6 9 18. හරිනේ. මේ සාධක ටික තමයි අතල් ලියුවේ. මේ තියෙන්නේ 18 සාධක, මේ තියෙන්නේ 12 මේ තියෙන්නේ 6 සාධක. දැන් සාධක ලියලා ඉවරනම් පස්සේ අපි බලනවා මහා පොදු සාධකයේ තුනටම පොදු වෙලා තියෙන ලොකුම සාධකය කවුද බලන්න. තුනේම තියෙන ලොකුම සාධකය එකද? බලන්න ඊට වඩා වැඩි එකක් නැද්ද කියලා. තුනේම දෙකක් තියෙනවානේ. තුනක් තියෙනවා තුනේම. අපි දැන්ට බැලුව 1 2 3 ලොකුම එක්කෙනා කවුද? 3. තව බලන්න 6 තියෙනවනේ. තුනේම 6ක් තියෙනවා. 6ට වඩා වැඩි එක්කෙනෙක් ඉන්නවා තුනටම පොදු අය. අනේ එහෙනම් අපිට මහා පොදු සාධක විතර ගන්න පුළුවන් කවුද? 6 කියන එක තේරෙනවානේ. මහා පොදු සාධකය කියන්නේ තුනටම පොදු වෙලා තියෙන ලොකුම ඉලක්කම ලොකුම සංඛ්‍යාව. හරිනේ. හරි. මේ පළවෙනි ක්‍රමය. හරිද? ඊළඟකේදී වෙන්නේ ප්‍රථමක සාධක ඇසුරෙන්. මතකද අපි දැන් අර කලින් ලිව්වේ මේ පළවෙනි ක්‍රමය. මේව දාගන්න. හරිද? පෙන්සිලෙන් නිකන් කටුවට දාගන්න. මේ එක ක්‍රමය කියලා මෙහෙම දාගන්න. ඊළඟ ටිකක් දාගන්න ලස්සනට. ඊට පස්සේ දෙවෙනි ක්‍රමයේදී වෙන්නේ මේව ලියා ගන්න ඕනේ අර අපි ලිව්වේ ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදිහට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට අන්න ඒ විදිහට ලියා ගන්න ඕනේ. 6 දෙකෙන් බෙදෙනවා 2 දෙකෙන් බෙදෙනවා 3යි 3ෙන් බෙදෙනවා 2 1යි. එන 6 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 කියලා. 12 දෙකෙන් බෙදෙනවා 6යි දෙකෙන් බෙදෙනවා 3යි 3ෙන් බෙදෙනවා 1යි. 12 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3යි. මේක මේ විදිහට ලියන්න. හරිද? අර එකතු කරලා ලියන්න එපා. ඒක අපි අරම තිබුණොත් නේ අහන්නේ. අර මේක උවත්නි කෙලින්ම අකුළු වල ලියන්න අර එකතු කරලා ලියන්නේ. දැන් මේ ක්‍රමයේදී මහා පොදු සාධක වෙද්දී මේ විදිහටම තියාගෙන යන්න. හරිද? ඒක තේරෙයි ඇයි කියලා. 18 දෙකෙන් බෙදෙනවා 2 9යි දෙකෙන් බෙදෙනවද නෑ 3ෙන් බෙදෙනවා. ඔව් 3යි 3 3 ඒවා 1යි. එහෙනම් 18 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. හරිනේ වැඩි. මොකද කරන්නේ? මහා පොදු සාධකයේ හොයද්දි මෙන්න මෙහෙමයි. තුනේටම පොදු වේවනේ අපි කතා කරේ. එහෙනම් මේකෙදිත් කරන්නේ තුනටම පොදු වේ විතරක් රවුම් කරනවා. තුනේම දෙකේ ඉලක්කමක් ගන්න පුළුවන් තුනටම පොදු. හරි එකක් ගන්න පුළුවන් මේ. තව දෙකේ ඉලක්කමක් ගන්න බෑනේ නේ. මෙයාගේ විතරයිනේ තියෙන්නේ. එහෙනම් එයා ගන්නත් බෑ. තුනක් ගන්න පුළුවන්ද? ආව් පුළුවන්. තුනට පොදු වේව තියෙනවා නම් රවුම් කරන්න. හරිද? හිතන්නකෝ අපිට මේකේ මෙහෙම තව ආව කියලා. දැන් මෙතනත් දෙකේ ඉලක්කමක් තිබුණා මෙතනත් දෙකේ ඉලක්කමක් තිබුණා. එහෙනම් ඒකත් රවුම් කරන්න පුළුවන්. එහෙම තිබුණා නම් කියන එක තේරුණාද?
මේ විදිහටම තව දෙකේ ඉලක්කම් මෙහෙම තිබුණා නම් මෙයාවත් එක්ක මෙහෙම තව රවුමක් දාන්න පුළුවන්. තුනටම පොදු නම් අපි රවුම් කරාරනේ. හරි වැඩි. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? මේ රවුම් කරපු ඒ වගේ ඒ ඉලක්කම ගන්න. මහා පොදු සාධකය සමානයි. මෙතනින් දෙකේ ඉලක්කම ගන්නවා. මෙතනින් තුනේ ඉලක්කම ගන්නවා. තව දෙකේ ඉලක්කමක් තිබුණා නම් අර විදියට ඒකෙත් දෙකේ ඉලක්කමක් ගන්නවා. හරි මහා පොදු සාධකයේ කීයද දෙවරක් 3 6යි. මම හිතනවා වැඩේ හරියටම තේරුණා කියලා. මුලින්ම මේ විදිහට ලියා ගන්නවා ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට. තුනේම තියෙන ඒ විතරක් රවුම් කරනවා. රවුම් කරලා අදාළ උත්තරයට යනවා. හරිද? ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය මේ මහා පොදු සාධක වෙන ප්‍රථමක සාධක ඇසුරින්. හරිද? දැන් තුන්වෙනි ක්‍රමය. මෙන්න මේක තමයි ලේසිම ක්‍රමය. තුන්වෙනි ක්‍රමයේදී අපි කතා කරන්නේ බෙදීමේ ක්‍රමය මගින් කියලා. හරිද? බෙදීමේ ක්‍රමයේදී කරන්නේ මේ සංඛ්‍යා තුන මෙන්න මේ විදිහට ලියා ගන්නවා. මතකද අපි අර බෙදීමක් ගන්න යන්නේ බෙදීම ඇතුලේ. අපි අර විදිහටම ප්‍රථමක සාධක වලින් බෙදනවා තුනම බෙදෙනවා නම් විතරක්. බලන්න මෙයාව තුනෙම බෙදෙන ප්‍රථම සංඛ්‍යාව. දැන් ප්‍රථම සාධකය දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවා 3යි 12 දෙකෙන් බෙදෙනවා 6යි 18 දෙකෙන් බෙදෙනවා 9යි. ආවෝ තුනම දෙකෙන් බෙදනවද? නෑනේ. හරි. ආයි බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද? සංඛ්‍යා තුනම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද? ඔව් තියෙනවා. ඊයෙන්ද බෙදෙන්නේ? 3න් බෙදෙනවා. 3න් 3 1යි 6ට 2යි 3ට 3 9ට 3 ඒවා 3යි. ආයි තියෙන සංඛ්‍යාවක් නෑ. එහෙනම් මෙතනින් නැවතුවා. මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතය. මහා පොදු සාධකය සමානයි දෙක ගුණ කිරීම 3 උත්තරය කීයද? 6යි. තුනම බෙදෙනවා නම් විතරක් 15ට බෙදලා ගෙනියනවා. දැන් 1 2 3 කියන ඒවා තුනම බෙදෙන සංඛ්‍යාවක් නෑනේ. එහෙනම් මෙතනින් නැවතුවා. මේ ආපු සංඛ්‍යා ටිකේ ගුණිතය තමයි මහා පොදු සාධකය. හරිනේද? වැඩි හරියටම තේරුණාද? ආකාර තුනක් තිබුණා. සාමාන්‍ය විදිහට එක් එක්කෙනාගේ සාධක ලියලා රවුම් කරලා හොයන විදිය. ඊට පස්සේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියලා තුනටම පොදුනා රවුම් කරන විදිය. තුන්වෙනි ක්‍රමය තමයි බෙදීමේ ක්‍රමය මගින් මෙන්න මේ වගේ ලබා ගන්න එක. තුනම බෙදෙනවා නම් බෙදාගෙන 15ට ගිහිල්ලා මේ සංඛ්‍යා ටිකේ ගුණිත ගන්න විදිය. හරිද? මේ මහා පොදු සාධක වෙන ප්‍රධාන ආකාර තුන. ඊට පස්සේ අපිට කතා කරන් තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය වෙන විදිය. හරි. ඊළඟට බලමු කුඩා පොදු ගුණාකාරය. හරිද? දැන් අපි ඇත්තටම පන්තියේදීත් මේ වගේ ඒවා ආයෙ නැගිට්ට වල ප්‍රශ්න අහලා මතක් කරනවානේ. ඒ වුණාට ඉතින් මම හැම සැරේම දානවනේ මේ වගේ එක මතක් කරලා ඔක්කොම ටික. හරිද? දැන් මේක බලලි කරලා ටියුට් එක තියෙනවා ටියුට් එකේ ප්‍රශ්න හදාගෙන යන්න. මේක මේ ටික බැලුවා කියන ඔක්කොම ඔයාලට කරුණු ටික ආයෙ මතක් වෙනවනේ මේ වීඩියෝ එක බලද්දි. ඊට පස්සේ ඔයාලා කටුකුල ටිකක් අරගෙන මොනවා හරි වැඩ කරන්න නැති කුල ටිකක් අරගෙන ඉවර වෙලා ගණන් ටික හදාගෙන යන්න. අපි ගොඩක් ඒවා හදලා තියෙනවනේ. ඒව බලන්නේ නැතුව ගණන් තනියම හදන්න. මොකද ගණන් තනියම හදන තරමට තමයි ඔයාලට ප්‍රශ්න හදන්න ඔළුවට හිතන විදිහ ඔළුවට එන්නේ. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා ගාන ලියලියම හදන්න ඕනි. හරිද? හරි. අපි යමු ඊළඟ කොටසට. කුඩා පොදු ගුණාකාරය. හරිද? අපි කෙටියෙන් කියන කුඩා පොදු ගුණාකාරය. හරි. මේ මොකද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? අපි නිකම් පොඩි එකක් ගමු. 2යි 4යි 6යි. මෙහෙම සංඛ්‍යා තුනක් තියෙනවා. මෙන්න මේ සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය. කුඩාම වෙලා තියෙන පොදු වෙන්නත් කුඩා වෙන්නත් ඕනි, පොදු වෙන්නත් ඕනි, ගුණාකාරයක් වෙන්නත් ඕනි. එහෙනම් මොකද මේ කියන්නේ? මේ තුන් දෙනාගේ ගුණාකාර ලිව්වන් පස්සේ තුනටම පොදු වෙලා තියෙන ගුණාකාරය මොකද්ද? හැබැයි එයා පොඩිම එක්කෙනා වෙන්නත් ඕනේ. හරිනේ? බලමු. මෙයා ගුණාකාර 2 4 6 8 10 12 14 16 ඔහොම යනවනේ. මෙයාගේ ගුණාකාර 4 8 12 16 20 24 ඔහොම යනවනේ. මෙයා ගුණාකාර 6 12 18 24 30 ඔය විදිහට යනවා. බලන්න. මොකද මේක කියන්නේ? කුඩා වෙන්නත් ඕනි, පොදු වෙන්නත් ඕනි, ගුණාකාරයක් වෙන්නත් ඕනි. හරි නේද වෙඩි? බලන්න. කුඩාම වෙලා තියෙන පොදු ගුණාකාරය මොකද්ද?
හතර හතර මේකේ තියෙනවා මේකේ නැහැ. එහෙනම් පොදුවක් නැහැනේ. පොදු වෙලා නැහැ. එහෙනම් හතර ගන්න බෑ. 8 8ත් මේ දෙකේම තියෙනවා මේකේ නෑ. ඒකේ නෑනේ. 12 බලන්න 12. හරි 12. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. බලන්න තුනේම පොදු වෙලා තියෙන අඩුම ගුණාකාර මුලින්ම හම්බෙන එක්කෙනා කවුද? 12. එහෙනම් මොකද්ද? කුඩා පොදු ගුණාකාරය. ඒකනේ අපි කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියලා. කුඩා පොදු ගුණාකාරය කවුද? 12. හරි නේද? ඔන්නෝක තමයි මෙයාගේ කුඩා පොදු ගුණාකාරය හොයන පළවෙනිම ක්‍රමය. හරිද? මේ තමයි කුඩා පොදු ගුණාකාරය හොයන පළවෙනි ක්‍රමය. හරිද? ඊළඟට තියෙන දෙවෙනි ක්‍රමය මෙන්න මේමයි. හරියට බලන්න දෙවෙනි ක්‍රමය. හරිද? ඒකෙදි අපි කරන්නේ අර විදියටම හරි ප්‍රථම සාධක වලින් තමයි අපි දෙවෙනි ක්‍රමය යන්නේ. අපි උදාහරණ විතර 4 12 18 ගමු. හරිද? අපි එනම් මුලින්ම මේව ලියා ගන්න ඕනේ ප්‍රථම සංඛ්‍යාවල ගුණිතයක් කියන විදියට. දෙකෙන් බෙදනවාද ඔව් 2යි දෙකෙන් බෙදනවා 1යි. එන 4 ලියන්න පුළුවන්. දෙක ගුණ කිරීම 2. මහා පුරුෂාදීකදී අපි මෙහෙමනේ තියාගත්තේ. මේකෙදී අපිට හකුළුවා ලියන්න පුළුවන්. අපි අර සාමාන්‍ය විදිහටම දෙකේ ඒවා ඔක්කොම 2යි. 12 දෙකෙන් බෙදනවාද ඔව් 6යි දෙකෙන් බෙදනවාද ඔව් 3යි 3ෙන් බෙදනවා 1යි. එහෙනම් 12 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. දෙකේ ඒවා 2යි 3 ඒවා 1යි. ඊට පස්සේ 18 මේ පැත්තේ ලියන්න. මේ තැනින් ගන්න 18 දෙකෙන් බෙදුණා 9යි 3ෙන් බෙදුණා දෙකෙන් බෙදෙන්නේ 3ෙන් බෙදුණා 3යි 3ෙන් බෙදුණා 1යි. 18 ලියා ගන්න පුළුවන් අපිට 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. මතක නැත්තම් පොත පිළිලා බලන්න. හරිද කොහොමද මේව ලියාගත්තේ? දැන් ටිකට කලින් කියලා දුන්නේ ප්‍රථම සාධක වල ගුණිතයක් විදියට ලියන්න මෙහෙම බෙදාගෙන යනවා. දෙකේවා ඔක්කොම 1යි 3 ඒවා දෙකක් තියෙනවා. හරිද? දෙවෙනි ක්‍රමයේදී අපි කුඩා පොදු ගුණාකාර හොයන්නේ මෙන්න මෙහෙමයි. කුඩා පොදු ගුණාකාරය සමාන වෙන්නේ දැන් ඔයාලා මෙන්න මේ විදිහට ලියනව නේද මේ දර්ශක මේ බලය සහිත දර්ශක මේව ලියනවනේ මේ බලය සහිත මේ ඉලක්කම් මේ වගේ විශාලම බලය සහිත එක්කෙනා තමයි ගන්නෙ බලන්න තියෙන දෙකේ ඉලක්කම පාදයේ වෙච්ච එක්කෙනා මෙයාට කියන පාදයනේ මෙයා බලය නැත්නම් දර්ශකය කියලා කියනවනේ මේ බලය මේ දෙකේ පාදෙට තියෙන ඉලක්කම් වලින් විශාලම බලය තියෙන කාගාවද දෙකේව දෙක තමයි තියෙන්නේ වැඩිම එක්කෙනා එහෙනම් දෙකේව දෙකයි තුනේ වගේ තියෙන වැඩි කියන මෙයා ගාව තුනේව එකයි මෙයා ගාව තුනේව දෙකයි තුනේව දෙකක් තියෙනවා නේ තුනේව දෙකයිද හරිද බලන්න හරි නේද හරි එහෙනම් කුඩා පොදු ගුණාකාරය හොයන්නේ මේ දෙකේව දෙකක් කියන්නේ දෙක ගුණ කිරීම දෙකනේ තුනේව දෙකක් කියන තුන ගුණ කිරීම 3 දෙවරක් දෙක 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි කුඩා පොදු ගුණාකාරය කීයද 36යි හරිද බලන්න මේ මොකද්ද මුලින්ම කරේ අපි මේ සංඛ්‍යාව ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියාගෙන මේ විදිහට ප්‍රකාශන ගත්තා. අරගෙන ඉවරලා බලනවා මෙන්න මේ සංඛ්‍යාවද මෙයා පාදය කියලානේ කියන්නේ. දෙකේ ඉලක්කම් වල බලය සහිත ප්‍රකාශනයේ වැඩිම එක්කෙනා කවුද? වැඩිම බලය තියෙන එක්කෙනා. මේකේ කොහේ හරි දෙකේ පහක් විතර තිබුණා එයා තමයි ගන්න මෙතනට. මෙතන වැඩිම එක්කෙනා කවුද? දෙකේව දෙක. ඒක නිසා තමයි දෙකේව දෙක ගත්තේ. තුනේව දෙකක් තියෙනවා තුනේව එකක් තියෙනවා. වැඩිම එක්කෙනා කවුද? තුනේව දෙක. එහෙනම් එයා තමයි මෙතනට ගන්නෙ. වැඩිම සහිත බලය සහිත ප්‍රකාශනයෙන් අරගෙන ඉවරලා ඒ ඉලක්කම අරගෙන ඉවරලා ඒක සුළු කරන් පස්සේ අපිට හම්බෙනවා කුඩා පොදු ගුණාකාරය. හරිද? මේ දෙවෙනි ක්‍රමය. හරි. ওই ක්‍රම තුනම පොඩ්ඩක් ඔළුවේ තියන් ඉන්න. මේක තමයි තුන්වෙනි ක්‍රමය හේවත් ලේසිම ක්‍රමය. හරිද? තුන්වෙනි ක්‍රමය හේවත් ලේසිම ක්‍රමය. හරිද? බලන් ඉන්න. මේකද කරන්නේ අපි අර විදිහටම ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යනවා 4යි 12යි 18යි ලියලා පහළට බෙදන් යන්න ඕනි මොන වෙනකන්ද එකේ ඉලක්කම් 3ක් එනකම්ම දැන් මේක එක එනකම් බෙදුවේ මේක ප්‍රථම සාධක වල එක එනකම් බෙදුණා හරි මේ ඉලක්කම් 3ම එක එනකම්ම බෙදන්න ඕනි බලමු සංඛ්‍යා තුනම දෙකෙන් බෙදනවාද ඔව් දෙකෙන් බෙදනවා 4 දෙකෙන් බෙදුවා 2යි 12 දෙකෙන් බෙදුවා 6යි 18 දෙකෙන් බෙදුවා 9යි තවත් දෙකෙන් බෙදනවා ඉන්නවද ඔව් ඉන්නවා එහෙනම් බෙදන්න ඕනි 1යි 6 දෙකෙන් බෙදුණා 3යි මෙයා බෙදෙන්නේ නැත්තම් එයා ඒ විදිහටම පහළට යනවා ඔන්න අලුත් කරුණක් හරිද දැන් මේව බෙදනවා නම් පහළට බෙදුණානේ දැන් මෙතන 9 බෙදෙන්නේ නැහැ දෙකෙන් හැබැයි බෙදෙන ඒවා බෙදලා ඉවර වෙලා
බෙදෙන්නේ නැති එක එයා ඒ විදිහටම පහලට ගියා අලුත් කරුණක් දැක්කනේ හරිනේ ඊට පස්සේ තවත් දෙකෙන් බෙදනා ඉන්නවා නෑ එහෙනම් තුනෙන් බෙදනවද ආව් බෙදනවා මේ බෙදෙන දෙන්නෙක් ඉන්නවා අනිත් අය ඒ විදිහට පහලට ගෙනියන්න එක පහලට ගියා මෙයා තුනෙන් බෙදුනා 1යි 9 තුනෙන් බෙදුනා 3යි හරි තවත් තුනෙන් බෙදුනද ඔව් බෙදෙනවා එක බෙදෙන්නේ පහලට ගියා විදිහම හරි පහලට ගියා තුනෙන් බෙදුනා 1යි එකේව තුනක් ආවනේ දර දැක්කනේ අවසානට එකේව තුනක් එනවා එහෙනම් හරි අපි සුළු කරලා ඉවර වෙයි ඊපස්සේ මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතය තමයි අපි කියන්නේ මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියලා එහෙනම් මොකද උත්තරේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම තුන ගුණ කිරීම තුන මොකද උත්තරේ දෙවරක් දෙක 4යි 4 3 12යි 12 3 36යි හරි නේද කලින් ආපු උත්තරෙත් එක්ක මේකේ 36යි මේකේ 36යි මතකද මහා බුදු සාධකයේදී බෙදීම ක්‍රමයේදී මොකද්ද අපි කරේ තුනම බෙදෙනවා නම් විතරක් පහළට බෙදුවා විතරයි එතනින් නවත්තලා තුනම බෙදෙනවා කියන තැනට එනකන් නවත්තලා ඊට පස්සේ තමයි ගාන හැදුවේ අපි නිකන් මේක බලමුද මහා බුදු සාධකයෙන් හදන විදිය හරි මේ හරි බලමු 4 12 18 මහා බුදු සාධකය සොයන්න හරි බෙදීමේ ක්‍රමය වගින් තමයි අපිට හදන්න හිතෙන්නේ කුඩා පොදු ගුණාකාර නම් 36ක් ආවා 4 12 18 මහා බුදු සාධකයනේ හරි මේකද අපි මොකද්ද කරේ තුනම බෙදෙනවා නම් විතරක් බෙදුවා තුනම දෙකෙන් බෙදුනාද ඔව් 2යි 12 දෙකෙන් බෙදුනනම් 6යි 18 දෙකෙන් බෙදුනනම් 9යි මේ සංඛ්‍යා තුනම තුනෙන් බෙදෙන්නේ මේ බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද මේ සංඛ්‍යා තුනම බෙදෙන තවත් සංඛ්‍යාවක් තියෙනවද නෑනේ එහෙනම් උතරින් නැවතුවා මේ තුන් දෙනාටම අදාළ මහා පොදු සාධකය කීයද 2යි හරි මතකයි මේ පැත්තේ ආපු සංඛ්‍යා ටිකේ ගුණිතනේ ගත්තේ දැන් තවත් ඒ බෙදෙන්නේ නැහැ මේ සංඛ්‍යා තුන බෙදෙන සංඛ්‍යාවක් නැහැ නේ දැන් මේ තුනටම මහා පොදු සාධකයේ කීයද උත්තරේ 2යි මෙයා විතරයි ඉන්නේ හරි නේද අපි දැනට 4 වෙනි පාඩමට යනකම් ඉවර කරලා තියෙන්නේ 4 ඔව් මම නිකන් ප්‍රශ්නේ හැදෙන විදිය කියන්නද හරිද මේ කුඩා පොදු ගුණාකාරයෙන් ප්‍රශ්නේ ඉන්නේ මෙන්න මේ විදිහට නිකන් මතක් කරගන්නකෝ කොහේ හරි දුම්රිය ස්ටේෂන් එක කියනවා එක බෙල්ලයක් වදින්නේ විනාඩි 12න් 12ට හරිද ඊළඟ බෙල් එක වදින්නේ විනාඩි 15න් 15ට ඊළඟ බෙල් එක වදින්නේ විනාඩි 18න් 18ට ඒ කියන්නේ මේ මොකක් හරි සද්දයක් මෙයාට දෙන වෙනම සද්දයක් මෙයාට දෙන වෙන සද්දයක් මෙයාට දෙන්නේ ආයිත් වෙනමම සද්දයක් ටෝන් තුනක් තියෙන. ඒ කියන්නේ අර රින්ගින් ටෝන්ස් තුනක් තියෙන්නේ. හරිද? මෙයා මොකක් හරි අමුතු සද්දයක් දානවා. ආයිත් ටික වෙලාවකට පස්සේ විනාඩි 15කින් මෙයා අමුතු සද්දයක් දානවා. ආයි ටික වෙලාවකට පස්සේ විනාඩි 18කින් මෙයා අමුතු සද්දයක් දානවා. හරිද? කොහොම වදිද්දී ආනවා මේ තුනම එක සැරේ වදින්නේ කොයි වෙලාවෙද? ඒ කියන්නේ නිකන් හිතන්නකෝ ඒ අහන්නේ අපින් මෙයා 12 24 36 කොහොම රටාවලටනේ වදින්නේ නේ. මෙයා 15 ඊළඟට 30 දී වදිනවා ආපහු. ආයි තව 15ක් ගියාම 45 දී වදිනවා. මෙයා 18 දී වදිනවා ආපහු 36 දී එකක් වදිනවානේ. එයි තව 18ක් ගියාම 36 නේ. අන්න ඒ විදිහට මේ දෙන්නේ ගුණාකාර එක තැනකදී සමාන වුණා නම් අන්න එතනදී තුනම වදිනව නේද? කියන එක තේරුණා? මෙහෙම ලියනවානේ. 12 24 36 කොහොම ලියන් යනවානේ. 15 30 45 කොහොම ලියන් යනවා. පස්සේ 18 36 කොහොම ලියන් යනවානේ. මේ තුනටම එකම ඉලක්කම එනවා කියන්නේ අන්න ඒ ඉලක්කම් වලදී බෙල් වදිනව නේද? මෙයාගේ බෙල් එකයි මෙයාගේ බෙල් එකයි මෙයාගේ බෙල් එකයි තුනම වදිනවා. මේ රටාවලදී වදින්න එපෑනේ. 24 දෙක බෙල් එකක් වදිනවා ආපහු 36 දී වදිනවා. එහෙනම් අන්න ඒ වගේ හොයන්න ආව අපි මොකද කරන්නේ? මේ කැමති ආකාරයෙන් ආකාර තුනෙන් ලේසිම ආකාර දෙකක් තිබුණානේ. දෙකවෙනි ක්‍රමය සහ තුන්වෙනි ක්‍රමය. ඒ ආකාර කැමති ක්‍රමයකින් මොකද හොයන්නේ? කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. හරි නේද? ඊට පස්සේ මේ මහා පොදු සාධකයේදී ප්‍රශ්නේ ඉන්නේ නිකන් අර මොනවා හරි බඩු වර්ග තුනක් තියෙනවා. බඩු වර්ග තුනක් තිබිලි ඉවර වෙලා මේ බඩු වර්ග තුන සමානව හැමෝටම හම්බෙන්න ඕන නම් කීය ගානේ බෙදන්න ඕනේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්නේ. කියන්නේ නැත්තම් කාටවත් අඩුපාඩුවක් නොවෙන්න ඕනේ. හැමෝටම මේ ප්‍රමාණය ගානේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තමයි කරන්නේ. මේ මහා පොදු සාධකයේදී කරන්නේ තුනටම පොදු වෙලා ඉන්න ලොකුම එක්කිනාන්නේ. මෙයාගෙන හොයක් ගන්න පුළුවන්, මෙයාගෙන හොයක් ගන්න පුළුවන්, මෙයාගෙන හොයක් ගන්න පුළුවන්. එහෙනම් අපි මහා පොදු සාධකය 6 කියලා ගන්නවා. නම් පොඩි අදහසක් එනවනේ. නිකන් අර ටොෆි චොක්ලට් මොනවා හරි තව වර්ගයක් තියෙනවා. ඒ වර්ග තුනේ එක ළමයට මෙන්න මේ ගාන හැමෝටම දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් තමයි මහා පොදු සාධකයේ දෙන්නේ. අපි ටියුට් එකේ ගණන් හදලා ඇති පොඩ්ඩක් පිළිලා පොතෙත් ඇති.
ආයිචරයක් ඒ ගණන් ටික බලන්න. දැන් මම හදන විදිහ ඔක්කොම මතක් කරානේ. හරි නේද? ඊට පස්සේ දර්ශක පාඩම මෙහෙම තියෙන්නේ. දර්ශක හරිද? ඒ වුණත් මම මේ දර්ශක පාඩමයි මට භාගවල මතක් කිරීමක් කරන්නත් ඕනේ. භාග කාලය, භාග සහ කාලය කියන පාඩම් ටික ආපහු මතක් කරන්න ඕනේ. ওই ටික තමයි විශේෂ වශයෙන් තියෙන්නේ. හරි. මම දෙවෙනි වීඩියෝ එකේදී ඒ ටික ගැන දැනුම් මතක් කිරීම වීඩියෝ ටික ගේන්න. අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? දැන් මෙතනට යනකන් තියෙන ටියුට් එකේ ගණන් ටික ආවෝසරයක් මුල ඉඳන් හදන්න. හරිද? දැන් සෙන්සුරාදානේ ඔයාලේ පන්තියේ තියෙන්නේ. සෙන්සුරාද 2:05 තියෙනවානේ. දැන් අර පේපරයක් තියෙන අවසාන විනාඩි 30 ඔයාලා ඒක දන්නවනේ. ඒක නිසා හොඳට ලේස්ති වෙන්න පේපරේ ගැන හිතන්න එපා. වාර විභාගෙම ටාගට් කරලා වැඩ කරන්න. දැන් මිනා වැඩ කරන්න ඊට පස්සේ මේක ලේසි වෙනවා. හරිද? දැන් මිනා නිකන් අර මුකුත් තේරෙන්නේ නැති ගන්නට අතහැරලා දාන්න එපා. ආයිත්තරයක් මතක් කරගෙන වීඩියෝ තියෙනවනේ. මතක නැත්නම් ආයිත්තරයක් බලන්න. මතක නැත්නම් ආයිත්තරයක් බලන්න. එහෙම බලලා කොහොම හරි අඩුපාඩු හදාගන්න තමන්ගේ. කියන එක තේරෙනවද? හරිනේ. තේරෙන්නේ නැත්නම් තව යාළුවෙක්ගෙන් හරි අහගන්න. ඉස්කෝලේදී හම්බෙනවනේ. ඔයාගේ අඩුපාඩු ඔයාම තමයි හදාගන්න ඕනේ. හරි නේද? හරි එහෙනම් අපි ඊළඟ පාඩම් ටිකෙන් හම්බ වෙන දෙවෙනි වීඩියෝත් එක දෙවෙනි වීඩියෝ එකෙන් ඊටු ටික මම කවර් කරලා දෙන්නම්. හරි හැමෝටම උසරණයි.